අපි හැමෝගෙම මනසේ අගුළු තියෙනවා. ඒ අගුළු තමයි අපේ හීනවලට යන පාර හරස් කරන්නේ. මොනවාද ඒ අගුළු? සමහර විට ඒක තමන්ම තමාව ඩිමෝටිවේට් කරගන්න එක. තමන්ගේ බය ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොකක් හරි වැඩක් කරන්නදී සමහර කට්ටිය ඔයාලට කියන ඔයාලා මේක කරන්න බෑ කියලා. සමහරවිට ඔයාම කියා ගන්න ඔයාට මට මේක නෑ ඒ හන්ද මට මේක කරගන්න බෑ කියලා. ඒක තමයි ඔයා කරගන්න ලොකුම ඩිමෝටිවේට් කරන එක. ඩිමෝටිවේෂන් එක. මොකද වෙන කෙනෙක් තමන්ට කියනට වඩා තමන්ට කියා ගන්න එක ගොඩක් ප්‍රබලයි. ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් ඔයා අහලා තියෙනවද? අගුලක් නැති දොරක් නෑ. යතුරක් නැති අගුලකුත් නෑ. ඒ අගුළු වලට ඒ ලොක් වලට තියෙන යතුර කී එක ඔයා ළඟම තියෙනවා. සමහර විට ඔයාට බයක් තියෙනවා නම් බය තමයි අගුල. ඔයාගේ self confidence එක ඔයාගේ යතුර වෙන්න පුළුවන්. ඒක වෙන කට්ටියකින් ගන්න දෙයක් නෙමෙයි. ඒක තමන්ම ගන්න එක. ඒ කියන්නේ තමන් ඇතුළෙමයි ඕක තියෙන්නේ. ඒක තමන්ම තමන්ගේ දේට තමන් විතරක් පාවිච්චි කරන්න ඕනේ. මොකද ඔයාගේ confidence එක අනිත් කට්ටියගේ problems වලට දෙන්නේ නැහනේ. දැන් අනිත් කට්ටිය ඒගොල්ලන්ගේ කී එක ඔයාගේ problem වලට දෙන්නේ නැහැ. ඒ වගේම තමන් දැනගන්න ඕන තමන් ළඟ තියෙන තමන්ට වාසියක් තමයි තමන් ළඟ ඒ වගේ කීස් තියෙන එක. ඉතින් තමන් දැනගන්න ඕන තමන්ම තමන්ගේ ප්‍රොබ්ලම් එකට සුදුසු විදියට ඒක පාවිච්චි කරන එක. ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔයා ජීවිතේට ඔයාගේ කී එක ඔයාගේ ප්‍රොබ්ලම්ස් වලට පාවිච්චි කරලා නැහැ. ඉතින් දැන්වත් ඔයාගේ කීස් වලින් ප්‍රයෝජනයක්